ඒ වැඩ නැහැ. ඇයි මේ ඔප්පු කරන්න දෙන්නේ නැත්තේ? ඔප්පු කරන්නේ නේ කතාවනේ. ඔය කතාව. මට බෑ කියලා මේව කර බොරු කරන්න එපා. නෑ නෑ අපිට කරන්න දෙයක් හැම කෙනාම මෙතන බොරු කරලා පච කරලා යවුවා. මාව ඒ තත්ත්වෙටපත් කරන්න බෑ. මම මේ මහත්තයා කියන විදිහට මේ බොරු මේ කිරණ ශක්තිය මගෙන් පිටන කිරණ ශක්තිය ඔබතුමාට නැති හින්දා ඔබතුමා බොරු කියන්නේ. ඕකේ. සරලම ක්‍රමයක් මං ගෙනාවා. මේක ඇත්තටම තියෙන්නේ මේ මැද මේ කඩදාසි කෑල්ලක් එල්ලලා තියෙන්නේ. මේක නූලකින් එල්ලලා තියෙන්නේ. මේක අපි නිශ්චලව තියලා මෙතුමාටත් විවෘතයි ඕනනම් කැමරාවට බලන්න පුළුවන්. අපේ සමීප රූපයක් දෙමු ඉදිරියේ තියලා ඔබතුමාට විශ්ව ශක්තියක් තියෙනවා නම් අතින් කිරණයක් දැනුත් පිට වෙනවනේ. ඔබතුමාට පුළුවන් ඒ කිරණ බලෙන් මේක වෙනස් කරන්න. ඒ කිරණ ශක්තියකින් මේ කොලයක් හොල්ලන්න බෑ පාතේ මිනිස්සෙක්ගේ මස් හොලවන්න පුළුවන්. මස් වලට මස් වලට ලේ වලට මේකේ බලයක් මේව කරන්න පුළුවන්. නමුත් මේ කොළ වලට මම මේ කොළ වල අතපත ගාලා කොළ වලට කිරණ ශක්තිය වල මම මේ අත්දායක වල එක බොරුවන්නේ තනිකර කියන්නේ. බොරු කරලා මිනිස්සු මේව කරන්න එපා. ඔක කවුද දැන් බොරු කරන්නේ? කවුද දැන් බොරු කරන්නේ කියන්නකෝ. ඔයක බොරුවා. ඔයා බොරු කරන්නේ. පුළුවන් නම් ඔයාගේ ශක්තිය පෙන්නන්නකෝ මේක. එතකොට මම කියවනේ මේ බෝතලයක් ඇතුළේ මහත්තයෝ මෙච්චරලා මාත් අහන් හිටියා. මාත් අහන් හිටියා මෙච්චරලා. කරුණාකරලා මිනිස්සු රවට්ටන්න එපා. නෑ රවට්ටනවා නෙමෙයි. ඔය කොලයක් හොල්ලන එක බොරුවක්. ඇයි ලෝකේ දැන් ඔයා කතා කරා චීන කරන හැටි. මේ චීන කරන හැටි. ගතින් කිරණයක් යනවනේ. මේකට යවන්නකෝ. මේක පොඩ කොල්ලලා පෙන්නන්න. ඔකට යවලා මම මොකද්ද ඔකට කරලා තියෙන්නේ? මම එහෙම දෙයක් කරලා නෑ. කරනද මට කියන්න පුළුවන්ද ඔය කොලේ හොල්ලන්න පුළුවන් කියලා? ඈ මට ඔයගේ හදවතේ වෙනස හදවතේ ගැස්ම පවා ඔය දැන් මේක අහන්න හදවතේ ඔයාගේ දැඩිව ගැස්සෙනවනම් මට ඒක පුළුවන් විනාඩි ගානක් ඇද්දි අඩු කරන්න. නිකන් බොරු කතා කියන්න එපා. බොරු නෙවෙයි. ඇයි මේ බොරු කියන්නේ? නොපෙනෙන දේවල් මිනිස්සුන්ට පෙන්වන්න එපා. පේන දෙයක් මෙච්චර සාක්ෂියට ඔප්පු කරනකොට ඕව කරන්න එපා. මට කියන්න මට මිනිස්සෙක් ගෙනත් දෙන්න. මත්ම නැති ඔක අයින් කරන්න තේරුම් නැහැ. ඇයි අයින් කරන්නේ? ඔයාලා කියන බොරුව නේද කියාගන්න. අනවශ්‍ය ප්‍රශ්න අහලා මේ කාලේ ගන්න එපා මේ වැඩතරන්. කාලේ නාස්ති කරන්න එපා නෙමෙයි මිස්ටර්. කවහරි හරි දැක්කද මැරිච්ච කෙනෙක් වාටික පාටම පේනුණාද කියලා මම කිව්වා නැහැ කියලා. අහිනම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා තව දුරටත් මොනවාද මන්ත්‍රයක් කිව්වා. ඊට පස්සේ ඔයාගේ ඇඟේ මොන හරි ශරීරයේ වෙනසක් සිද්ධ වුණාද? ඔයාගේ ඇඟේ මොන හරි රෝම කූප මේ වුණාද? ඒකට සීතලක් හරි රස්නයක් හරි ආවද? මම නෑ එහෙමත් නෑ කියලා. නෝනා බොරු කියන්න එපා. නේද මොකක් ඉන්න. මට බාධා කරන්න එපා කරුණාකර මම මේ විදේශ රටක ඉඳලා කතා කරන්නේ. ඊට පස්සේ වුණත් කමන්නේ. ඊට පස්සේ එයා කිව්වා මේකයි isi abatu kai kai bikasu rakkatu bendi ata kando bendi siri akasu pinji ata bande kata tu kai siba isi beti ka banda nite palayan siri palayan oh buru kine unde hari ලොකු යකෙක් ඉන්නවා මිස් ඔයාට ඔකට මේ දෙයක් කරන්න ඕන කියලා. ඊට පස්සේ මම කොහොම මේ මාම ඔය කේල් මල් කීවෙන යනවනම් පට්ටපල් බොරු කියන්න එපා. නෑ නෑ එහෙම කියනකොට බොරුනේ. මම මහත්තයා පිට රටින් නම්බරයක් ආවොත් ඔක්කොම ලියනවා. මේ බොරුනේ. ඔය නෑ නෑ අපිට එහෙම වල ගන්න බෑ මේ ගෑනුනේ. ඊට පස්සේ ඔබතුමා පිළිතුරු දෙන්න. නෑ නෑ මේ ගෑනු කියලා ඉවරයිනේ මේ. අපිට මඩ ගන්න දෙන්න බෑ. මේ බොරුනේ කියන්නේ. මෙච්චරයි මට කිව්වේ මිස් මම හො කීයක් ඔකට ගන්නවද? කොහොම මිස් නෝනා මේකයි අපි සාමාන්‍ය කඩේකින් පොල් ගෙඩියක් ගත්තොත් කීයද? රුපියල් 50ක් විතර. මම දැන් එහෙම ගානක් කිව්වා. ඊට පස්සේ අපි ඒක මේ මොනවාද කුච්චියකින් ගත්තොත් ඒක රුපියල් 100ක් විතර වගේ ඊට වැඩි ගානක්. පට්ටපල් බොරු මම එහෙම කරා මේ පත්තරවල දාලා තියෙන නිකන් කරනවා කියලා. බලාගනි. උඹලා ඔය බොරු කියන්නේ. නෑ උඹලා මේ පිටරට ඉඳලා මට මඩ ගන්න ලෑස්ති වෙන්න එපා. උඹලට මොකද වෙන්නේ කියලා බලපල්ලා. මේ පත්තරවල තියෙන නොමිලේ කරනවා. ඔබතුමා බාධා කරන්න එපා. මම පැහැදිලිව ඔබතුමාට කියනවා. මහත්තයා එහෙම ඉවසන්න පුළුවන්ද මේ බොරු කියනකොට? ඊට පස්සේ ඔබතුමා පැහැදිලි කිරීම කරන්න සිරිවිරත් මහත්තයා. මම වෙලාව දෙන්නම්. මට අවශ්‍ය නම් මම යාට කතා කරපු දුරකථන නම්බර එකයි මගේ ටයිම් එකයි ඒවත් මට ඔයගලන්ට දෙන්න පුළුවන්. මම නෝනා ඕවා කරන්නේ නැහැ පිටරට මිනිස්සුන්ට. මම මේක කරන්නේ මේ සමාජයට කරන සේවයක් විදිහට. මොකද මම ලංකාවේ නෙමෙයි මම පිටරට ජීවත් වෙනවා හොඳ ජීවිතයක් ගත කරනවා. නමුත් මේ පව් මේ රටේ මිනිස්සු මම ඒ වෙන්නේ මේ දේ කියන්නේ නැත්නම් මට මේක අවශ්‍ය නැහැ මහත්තයා. හරි හරි බොහොම ස්තුතියි. හරි හරි. යමක් සිද්ධ වුණාද? අපිට ඒ පහන් දැල්ල ඒ ගීතයේ රිද්මයට වෙලදුනා. ඒක සෙලවෙන රිද්ම් එක රිද්මය වෛද්‍යතුමනි පහන් දැල්ලේ රිද්ම් එකයි ගීතයේ රිද්ම් එකයි දෙකම එකක් බවට පත් වුණා. වෛද්‍යතුමා කියන්න දෙයක් තියනවද සයිරේ? ඒ කියන්නේ උත්තර මන් දෙන්නත් උත්තර නැතුව නේද එහෙමද? දැන් අපිට දැන් මම ඕකට කෘතිම උහුලඟක් ඇති කරනවා. එතකොට මම හිතන්නේ වේගවත්. හරි නේද? මම දැන් එහා පැත්තට මේ සම්පූර්ණයෙන් දැඹුරු වෙන්නේ. ඔන්න ඕක දැන් ওই ගීතය ඔය DSN බලෙන් ඕක කෙලින් කරන්න මේ පැත්තට නටවන්නකෝ. ගීතයේ රිද්මය දැන් මේක සුළු කුණාටුවක් කරන්න තියෙන්නේ මේ පෑන් එක. මේක දැන් වේගය වැඩි. ඒක එතකොට DSN ගේ බලෙන් බැරිද ඕක එතකොට ඔය උහුලම් පාර නාටුවට බෑ.
ශ්‍රී ලංකාවේ ජනතාව මේ යක්කුන්ගෙන් පෙරේතයන්ගෙන් බේර ගන්න තමයි අදාවේ. මගේ ගේ ඉස්සරහ ඇහැටු ගහක් තිබ්බා. ඇහැටු ගහ ඉස්සරහ මගේ ගේ ඉස්සරහ සිද්ධ වෙච්ච අනුතුරු සංඛ්‍යාව ගණන් කරන්න බෑ. ඉතින් මේ ඇහැටු ගහ කැපුවේ 2019. අතු කැපුවට පස්සේ අද වෙනතුරු කිසිම අනුතුරක් සිද්ධ වුණේ නැහැ. මම එදායින් පටන් ගත්තා ක්‍රියානුතුරු සිද්ධ වෙන්නේ මේක තමයි හේතුව. යක්කුන්ගේ නවාතැන් හැටියට මම දකින්නේ මේ ප්‍රධානම ගස් හතර. සියඹල ගහ ප්‍රධානම ගහ. ඊට පස්සේ ඇහැටු ගහ, ඊට පස්සේ නුග ගහ, ඊට පස්සේ බෝ ගහ. දැන් ඔබතුමා කියනවා නේද මේක පරීක්ෂණයක් කියලා. පරීක්ෂණය. ඔව්. එතකොට මේ පරීක්ෂණයට යක්කුත් සම්බන්ධ කරගත්තද? පරීක්ෂණය පටන් ගත්තේ මාටානාටි සූත්‍රයෙන්. මහාසාල සූත්‍රයෙන්. ඔව් ආඩානාටි සූත්‍රයේ එහෙම තියෙන නිසා ඔව්. ඔයා හිතුවා ඔයාලා ගේ ඉස්සරහා ඉන්නෙත් යකෙක් කියලා. එහෙමද? සත්‍යගෙම. සම්පූර්ණ බොරුවක්නේ මේ කියන්නේ. එතකොට මේ වෛද්‍ය විද්‍යාවක් ඕනත් නෑ, සමාජ විද්‍යාවක් ඕනත් නෑ. මේ ලංකාවේ බෝගස් ටික කපලා දැම්මහම, ඇටු ගස් ටික කපලා දැම්මහම, නුග ගස් ටික කපලා දැම්මහම ඔක්කොම ඉවරයි මේ කියන හැටියට. මම අවුරුදු 20 ගානක් බණ අහන කෙනෙක්. එතකොට ඔබ වහන්සේ විතරයි මේ නෑ කියන්නේ. මට ඒකම තමයි කනගාටුයි. මට පුදුම වේදනාවක් මේ වැඩසටහන මං ආවේ ඔබ වහන්සේත් එක්ක තර්ක කරන්න. ඔය ඉතින් තර්ක කරන්නේ. අපි දැන් තර්ක කරමු. තර්ක පටන් ගමු. ඔබ වහන්සේ තර්ක කරන්න බෑ මාත් එක්ක. මොකද ඔබ වහන්සේ මේ පොත බැලුවොත් මේ සිංහල තේරුම ඔබ වහන්සේ මේක ලියලා තියෙන්නේ බොරු කියලා. මේ අපි බොරු කාර්යය කරනවානේ. ඇයි මේ බොරු කාර්යය කරන්නේ අවුරුදු 10ක් තිස්සේ? පූර්ණ බොරුවක් කරපු මිනිස්සෙකුට බොරු කාර්යය කියලා කියන්නේ නැතුව. ඔව්. ඒක කියන්න හදිස්සි වෙන්න එපා. මේ වැඩසටහන අවසානයේ කතා කරන්න දෙන්න ඔබ වහන්සේ. එතකොට කියන්න. එතකොට ඒකේ කිසිම තර්කයක් නැහැ. ගහක් නිසා ඇක්සිඩන්ට් එකක් වෙනවා කියන එකට. ප්ලේන් වැටෙන්නේ මුහුද මැදට මොන ගහක් තිබිලාද? මේක මේ භවයේ දැන් ඒක ඔයා දන්නේ මහත්තයා දන්නේ කොහොමද එහෙම එනවා කියලා උපදීපේ දෙනවා කියලා විශ්වෙන් කියනවද? ඉපදීපදී කියනවා අපි කුසල් රැස්. මේ මං ගෙනාවේ මේක මෙවැනි ප්‍රෝග්‍රෑම් එකකටම හදපු පෙට්ටි සෙට් 10ක් තියෙනවා. හේතුව මේක මං ගත්තේ අහඹු ලෙස. හේතුව මම දන්නෙත් නෑ මේකේ තියෙන්නේ. නැත්තම් කියනෝනේ මගේ බැරි වෙලා හරි මෙතුමන් කියන්න පුළුවන් ඔන්න හිත කියෙව්වා. දැන් මගේ හිතේවත් නෑ මේකේ තියෙන මොනවද කියලා. ඇයි? දාපු ටික මට මතකත් නෑ. හරි. ඒක නිසා මේකේ සම්භාවිතාව අනන්ත ගාණක්. මේක වෙන්න බෑ. පුළුවන් නම් මෙවැනි ජගතෙකුට මේක ඔප්පු කරලා පෙන්නන්න. නිකම් බොරුවට මිනිස්සු රවට්ට දීපු දෙයි, කාපු දෙයි, ඇඟේ ඉන්න යකයි භූතයයි කියලා මිනිස්සු රවට්ටන්නේ. හරි. විද්‍යාකුලපති මහත්තයා අපිට අවසන් විනාඩිය. සෙනරත් මහත්තයා මට මම එක විනාඩියක් ඔබතුමාට දෙන්න. මට අපේ හාමුදුරුවෝ ළඟට මට එන්න ඕනේ. විනාඩිය මට අවසන් කරන්න ඕනේ. ඔබතුමාට පුළුවන් ද මේ අභියෝගය බාර ගන්න? මම ඕවා ගන්න එකක්වත්. මට වැඩක් නැහැ නේ. මම අමනුෂ්‍ය දෝෂයක් තියෙන කෙනෙක් කවුරු හරි ගෙනාවොත් මම ඒක හොඳ කරනවා. මට මේ ওই පෙට්ටි කබල් වල තියෙන වට කෝටි 10ක් ඔය කෝටි 10 නේ මම කියන්නේ මහත්තයා. දුප්පත් ගම්මාන වල මේ පොත්පත නැති මිනිස්සු ඉන්නවා. අපි යන් කියවනේ ඒගොල්ලන්ට දෙන්නකෝ. මගේ සල්ලි වලින් මම දෙනවා කියවනේ ඒගොල්ලන්ට. ඒකෝල් මම ඒගොල්ලන්ට ඉගෙන ගන්නවා. කෙලිම කියනවා මම ඒලියන්ස්ලත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒගොල්ලෝ ඉතින් අපේ පෘථිවිවාසී ජීවීන්ට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලන්ට එන්න පුළුවන් ඒගොල්ලෝ එනවා. සාමාන්‍ය ඒගොල්ලෝ එන්නේ ජලාශ වලට. ඒ එන යානාවල මේ කිසිම ශබ්දයක් නැහැ. ඉතා පැහැදිලිව මම මේ අත්දැකීම ලැබලා තිනවා. සමහර අය එක්ක මම කතා බහත් කරලා තියෙනවා. ඒ කියන්නේ භාෂාවක් තියනවද? ඒක භාෂාව කියන්නේ ඒක මම හිතන්නේ පරිවර්තනයක් එනෙම ඇති. මනසට දැනෙනවා ඒගොල්ලන්ගේ අදහස්. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියන එක මනසට දැනෙනවා. ඒක මනස හරි ලස්සනට පරිවර්තනය කරනවා. ඉතින් මම ඇත්තටම මනුෂ්‍ය කොටස් එක ගනුදෙනු කරනවා. මම සියලු දෙවිවරුත් එක්ක මම ගනුදෙනු කරනවා. ඒගොල්ලෝ ජීවමානව කතා බහ කරන්න පුළුවන් තරේ ඉන්නවා. එහෙම දෙවිවරුත් එක්ක ජීවමානව කතා කරන්න පුළුවන් දෙවිවරුත් එක්ක. ඒ කොහොමද ඒ කතා කරන්නේ? ඒ කතා කරන්නේ මේ වෙද මහත්තයා මෙහෙමයි. මනස ඉහළට යන්න විශ්වයේ මහා විඥාන ධාතුවේ සමහර කොටස් අපි මනසත් එක්ක කනෙක් වෙනවා ඔටෝ. ඊට පස්සේ දැන් අඥාන පුද්ගලයන්ට මේ අපි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. විහිළුවක් වගේ අපි කියන දේවල්. 2049 විතර වෙනකොට මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව. මම ඒක බයිනසු කියනවා. හරි. දැන් ඉන්න ජනාධිපතිගෙන් පස්සේ ඔව්. ලංකාව ජනාධිපති කෙනෙක් පහළ වෙන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ ඡන්දකින් එන්නේ නැහැ. ආයි ඡන්දකින් එන්නේ නැහැ ජනාධිපතිවරු. අන්තිම ජනාධිපතිවරු තමයි ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙන් ආවේ. මේක වෙන විශ්වයේ තියෙන බලගතුම රට. මුළු ලෝකෙම විනාශ වුණත් මේ රට විනාශ වෙන්නේ නැහැ. මෙතන තමයි ලෝකේ ආරක්ෂිතම තැන. මම ඒක හොයලා සක්සුසතිය දැනගෙනත් ඉවරයි. යක්කු 12ක් මං ඇල්ලුවා වෙන වැඩකට ගියේ. ඒගොල්ලෝ සෝමාවතියට යන්න එදා රෑම මට මොකද ඇල්ලුවේ? යක්කු 12ක් ඇල්ලුවා මම. මාතර. හරි කොහේ ඉඳලාද? ඒ ගෙදර මං වෙන වැඩකට ගියේ. ඇඟක තිබුණ බලවේගයක් අයින් කරන්න ගිහිල්ලා ඊට කලින් මං ඒ කාලෙල තමයි වැඩ ටික පටන් ගත්තේ. හරි. මම දත්මැද මැද ඉන්නකොට එක සමාන යානා පහක් මෙහෙම යනවා නැගෙන හිඳලා බටහිර චෛත්‍යයේ කොත් කැලේ දිහා පැත්තෙන් කිසිම සද්දයක් නැහැ. මොකද මොනවද යානා පහක් යනවා එක සමාන්තරව මෙහෙම යනවා කිසිම සද්දයක් නැහැ. මෙහෙම ගිහලා නොපෙනෙන. මගේ ළඟ හිටපු සියලු දෙනා දැක්ක මම පෙන්නවා. ඔබතුමා හිතන්නේ මොනවද යානා? මම ඇහුවා මගේ භාවනාව උගන්න හාමුදුරුවන්ගෙන්. අර යක්කුටි කරන් යන්න ආපු අය. නෑ. අවස්ථාවක් දෙන්න. මොකද මම සීගිරි ගිහලා සිද්ධිය මම කිව්වේ නෑ. පිටසක් කළ ජීවින මගේ ළඟ මගෙත් එක තව දෙන්නේ තුන් දෙනෙක් ගියා. මධ්‍යහන වෙලාවක් පාරේ මම සිරපු දෙයක් ඇවිදගෙන ආවේ. එක පාරම බෝකොල හෙලෙනා වගේ විශාල ශබ්දයක් ආවා. හරි.
ඊට පස්සේ ඒ ශබ්දය එනකොට නිකන් කිලෝමීටරයක් විතර රවුම් වැවක් තිබුණේ. වැව බැම්ම දිගේ මම යන්නේ. වතුර කැරකෙන්න පටන් ගත්ත දක්ෂිනාවර්තෝ විශාලවට. ලොකු රවුම්. ඒ රවුම් ගොඩාක් එක පැත්තට කැරකෙනවා දැන්. කැරකිලා මම ඉස්සරහට යනකොට මගෙත් එක්ක ඒ රවුම් ඉස්සරහට එනවා දැන්. එතකොට අහල පහලකට මිනිස්සෙක් හිටියේ නෑ. සාමාන්‍ය මිනිස්සෙක් මගෙත් එක්ක ඇවිල්ලා කතා කරා. හරි. ඒ කෙනත් එක්ක මම යම් සම්භාගයක් ගියා. මම ඒක එලි කරන්නෙත් නෑ. මට අවශ්‍ය නෑ. පාරත් එහුවා යාව කෙනාගේ. පාරාලා අපේ මහත්තයා මම ආපහු හැරිලා පිටිපස්ස බලනුනේ ඒ කෙනා නෑ. මං හිතනවා මේ පිටසක්වල ජීවින්නේ යානාවක් මොකක් හරි එන්නේ නැති. සාමාන්‍ය මේ චක්‍ර අටම ඕපන් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ බණ භාවනා කරත් මස් මාළු කෑවත් නැතත් ඒගොල්ලන්ට ස්පියා ගත්ත ගමන් ඒගොල්ලන්ට ඉහළම බ්‍රහ්ම ලෝකයි පල්ලෙහා අපායේ ඇරෙන සියලු දේවල් සජීව ටීවී බලනවා වගේ පේන පිරිසක්. එහෙම පිරිසක් මා ගාව ඉන්නවා. මම මේ ඊපෙරේත කරපු වැඩක්. මම ගෙදරකට ගියා. මම බුලත් හිටක් කාලා සරමක් ෂර්ට් එකක් දාගෙන ගියේ. මේ මිනිස්සු හිතුවේ නෑ මං එහෙම වැඩක් කරයි කියලා. මේ වැඩේ අහගන්න මම ගිය ගමන් එක එක චරිත එනවා දැන්. සුද්දා කියලා මිනිස්සෙක් ආව ජෝතිපාරගේ සින්දු 12ක් කිව්වා. ඒ චරිතය ඇවිල්ලා. තාත් සින්දු කියන්න ගියේ. සාමාන්‍ය ඩෝල් කියක් කිව්වම ඩෝල් කියක් දුන්නේ නෑ. ගෙදර තිබුණ බූලියක් මුදලාලි මහත්තයා පොල්තෙල් බූලියක් දුක ගෙනල්ලා දුන්නා. ඕකට ගා සින්දු කිව්වා. ඒ බූලිය සාමාන්‍ය මිනිහට කඩන්න බෑ. කෑලි කෑලි ඉරලා තීරු කරා. මම ගන්න දෙනු කරන්නේ මම විනිසු විශ්වාස කරන්නේ නෑ කිසිම මිනිස්සෙක්. කිසිම මිනිස්සෙක් මම විශ්වාස කරන්නේ මම විශ්වාස කරන්නේ අමනුෂ්‍යෝ. ඒගොල්ලෝ කරුණාවන්තයි. කවුද අමනුෂ්‍යද කරුණාවන්ත? අමනුෂ්‍ය කරුණාවන්තයි. මෙහෙම තියෙන පොල් ගෙඩිය මුදුන් ගත කර පෙන්වන්න. ඊළ සස්ෘත සනගන විෂ්ණු නාරායණය ඉන්ද පත්තු සරත සනගනඟ ඔව් ඒක වැටුණානේ. අල්ලේ රඳවන්නද රඳවමු අපි. ඔන්න දැන් මං කියනවා වට්ටන්න කියලා. වට්ටන්නද? තව තියන් ඉන්නද? දැන් මේ ඔයිට වඩා කෙලින් කරන්න බැරිද? තින පරිත්‍ත සන්නත සනඟ ඔපමණයි. ඇඟිලි අල්ලන්න පුළුවන් කිව්වා. අයිතුමා මොකද කියන්නේ නැද්ද ඉතින් එහෙම? මෙහෙම ඒක මේ අපිට පෙනුණ යමක් නැත්තේම නැහැ. මොකද්ද උඩට පෙනුනේ? ඔව් දැන් අත උඩ අපි බලමු නිකන් අපිටත් එහෙම කරන්න. දැන් මෙහෙම අත උඩ තියලා හැබැයි මෙන්න මෙහෙම යා තියාගෙන හිටියේනේ. ඇඟිලි මම දුරස් යට තිබුණේ මගේ ඇඟිලි. එහෙම තියාගෙන මේ මම ප්‍රැක්ටිස් කරලා නැහැ. ඔය ඉතින් අතින් මේ අල්ල මෙහෙම උඩට ඉස්සෙනකොට ඕනම දෙයක් අතින් වැටෙනවා. අපේ ඔබතුමියගේ තඩ අල්ල ඉස්සුණා. කොහෙන්ද පොල් ගෙඩිය? හරි. ඔබතුමිය මගේ ඇඟිලි ටිකයි අල්ලයි අත් දෙක අල්ලන් ඉන්න. අත් දෙක අල්ලන්න ඕනේ නැහැ. මේක වෙන්නේ අපේ මැදඟිල්ල අපේ අල්ලක පිටින්ම තියනවා. මේ මෙතන වලක් නිසා වන්නේ තියෙන්නේ. අපේ මේ අස්තිය යන්නේ මෙතන. මේකට පොඩි බලයකින් මෙහෙට යොදන්න මෙහෙට ඇඟිලි ඈත් කරන්න මෙතන මේ වල කියන කොටස නැති වෙලා යනවා. එතකොට මෙතන දියක් තියාගත්ත පස්සේ මේ වල කියන කොටස නැතිවීමත් එක්ක තමයි මේ එන්නේ. ඒක අතින් මෙහෙම කරන්න ඕනේ නැහැ. අත මෙහෙට කරන්න. මෙහෙට කරනකොට විද්‍යාත්මකව මේ කොටස පින් වෙනවා. හරි. ඔබ ඕන කෙනෙක් කරලා බලන්න. ඒ පොල් ගෙඩිය දැන් අල්ල මැද තියලා එහෙම ඉස්සෙනවා කියලා කියන්නේ. ඒ ඉස්සෙනකොට ඔබතුමාගේ කකුල දරදඬ වෙනවා. නෑ ලබන අවස්ථරේදී ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා කිව්වා ඔබතුමාට නේද? ලබන අවුරුද්දේ අනිවාර්යෙන් උඩුගම්බලා මේ කවුරුත් යයි. ඔව් කවුද එතකොට රාවණා නමින් දැන් ඉපදලා තියෙන්නේ? දැන් රාවණා දැන් මේ කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් ඔය කියන දේ විශ්වාස කරන්නේ නැහැ. නෑ ඒක අපිට බලන්න පුළුවන් නේ ඉදිරියේදී. එතකොට ඒ දවසට රුවන්වැලිසෑය ගාවිදි හෝ නෑ දැම්ම පස්සේ කියලා නෑ පස්සේ දෙයක් වුණාට පස්සේ කියලා නෑ ඔබතුමා කියන්නේ මේ අහවලා තමයි මෙහෙම කියලා. දැන් එදාට කට්ටියම එකතු වෙයි. එදාට මේ රජ කෙනෙක් පහළ වෙයි. එදාට බලන්න පුළුවන් බොහෝ දුරට පින් තියෙන කට්ටියට රාවණ රජුරු කවුද කියලා. එතකොට මේ ධර්මයේද සත්‍ය කියලා හැමෝටම පේන්නේ. ලෝකෙටම පෙන්වන්න පුළුවන්. දැන් ඔබතුමාට බලයක් බින්දින්න පුළුවන් නේ. ඔයාලා බලය පාවිච්චි කරලා මෙයා තියලා තියෙනවා දැන්. අපි කරපු දේ නෙමෙයි ඔබතුමාට. දැන් මෙතන ඔබතුමාගේ එතකොට මට පුළුවන් මෙයාව බේර ගන්න.